ඉතින් යාළුවනේ ඔන්න ඉතින් පුඩු පුඩා බලා හිටපු සහ රිසල්ට් තමයි ෆෝන් එකකින් සහ ඩෙස්ක්ටොප් එකකින් කොහොමද රිසල්ට් හරියටම බලාගන්නේ දී කියලා. ඉතින් අපේ channel එක අලුත් කෙනා subscribe කරලා set වෙන්න notification button එක ඔල්ලලා තියාගන්න ඉතින් like එකක් දාන්න. අපි නයමු වීඩියෝ එකට ළමයි ඉතින්. අර මුලින්ම ෆීස් ඩෙස්ක්ටොප් එක යනවා නම් Chrome එකට හරි ඉන්ටර්නෙට් browser එකකට යන්න. ඉතින් ඔයාලට මේ සතිය අනිවාර්ය රිසල්ට් එනවා ළමයි. අද ඒ කියන්නේ 15 ආවේ නැත්නම් අනිවාර්යෙන් මේ සතිය ඇතුළත රිලීස් කරනවා කියලා නිවුස් වලත් කිව්වා. ඒකින්ද අනිවාර්යෙන් බලන් ඉන්න අද හෝ හෙට අනිවාර්යෙන් එන්න පුළුවන් 15 කියලා තමයි ගොඩක් අය කියන්නේ. ඉතින් ඔයාලා Chrome එකට ගිහින් exam result කියලා search කරන්න නැත්නම් ඔලෝ result කියලා ගියොත් එනවා. ඊට මේ උඩම ඉන්නේ guys department of education කියලා මේ අඩ තියෙන QR code එක බලන්න Donix LK. හරිද? අන්න ඒකෙන් තමයි හරියටම result බලා ගන්න පුළුවන්. මේ වගේ දැන් fake එකවත් හැදෙන්න පුළුවන්. ඒකෙන් ඔය කට්ටිය බලන්න website එකේ නම හරිය දෙයට මේ තියෙන Donix LK කියලා. මෙන්න මෙතනින් guys exam එක select කරන්න තියෙනවා. ඔයාලට මෙතන පහළටම ආවම මෙතන A level තියෙනවා. ඔයාලා ඉතින් O level දාගන්න මෙතනින්. මෙතනින් O level select කරන්න. මේ A level එක වැඩක් නැහැ. ඔය O level බලන්නේ. ඒකෙන් O level select කරන්න. ඉන්න මේ ආකාරයට O level select කරලා ඊට පස්සේ යන්න guys ඔයාලා year එක තෝරන්න. දැන් ඉතින් මේ පාර ලියපු අය අනිවාර්යෙන් දන්නවනේ. ඔය කට්ටිය අවුරුදු පහුවෙලා ලියුවේ. එතකොට ඔය එන්නේ 2000 දැන් 2000 මේකේ තියෙන 2024 25 කියන්නේ ගිය අවුරුද්දේ. හරිද? 2024 තියන්න තිබ්බ විභාගේ 2025 එළියේ. දැන් ඔයාලට ඉන්නේ 2025 එළියේ ලියලා 2026 කියලා වරහන් ඇතුලේ ඉන්නේ. අන්න ඒක තමයි ඔයාලා සිලෙක්ට් කරන්න ඕන. ඔයාලා 2025 තියන්න තිබ්බ එක්සෑම් එක තමයි 26 තිබ්බේ. එතකොට ඔයාලා කීයර එක සිලෙක්ට් කරන්න. ඉතින් සෙකන්ඩ් සයිඩ් ආපු ඒක තමයි සිලෙක්ට් කරන්න ඕන. හරිද? 2026 සිලෙක්ට් කරලා ඊට පස්සේ ඔයාලගේ ඉන්ඩෙක්ස් නම්බරේ හරි ID එක හරි මෙතෙන් ඇතුළත් කරන්න. ඉතින් දෙකෙන් එකක් ඕන අනිවාර්යයෙන්. ඉන්ඩෙක්ස් නම්බරේ ඇතුළත් කරනවා මේ arrow key එක press කරලා ඉන්ඩෙක්ස් කියන එක තෝරලා ඉන්ඩෙක්ස් නම්බර එක ඇඩ් කරන්න. හරිද? NIC එක කියන්නේ ID එක ඇඩ් කරනවා නම් මෙතන NIC තෝරලා ඊට පස්සේ ID එක ක්ලික් කරන්න. ඔයාලට fake එකක් දාන්නම් දැනට. හරිද? මෙන්න අංග ටික දාලා මෙන්න මෙතන I am human කියන ටික් එක ඔන් කරන්න ඕන. හරිද? ඒකෙන් තමයි කට්ටිය රොබෝ කෙනෙක් නෙවෙයි කියලා අරගෙන ඔය ටික් එක ඔන් කරලා පස්සේ ඔයාලා කට්ටියට මෙතන ටාස්ක් එකක් දෙනවා. ඉතින් select the image for the same category. ඒ කියන්නේ එකම category එකේ image තෝරන්න තමයි තියෙන්නේ. හරිද? එතකොට තමයි ඔයාලට මේකට ඉස්සරහ result එක ගන්න පුළුවන්. දැන් අපි burger තියෙනවා. එකම වගේව තමයි තෝරන්න තියෙන්නේ. මේ burger ටික select කරලා ඊට පස්සේ මේ අලියු දෙන්න select කරන්න ඕන. ඊට පස්සේ train ටික select කරන්න ඕන. ටාක්ස් එක මේ තුනක් හම්බ වෙනවා. මම ඔයාලට ගල්ලා පෙන්නන්නම් මේ. එකම වගේ ටික තෝරන්න තියෙනවා. එකම වගේ ටික තියලා එක වගේ නැති ටික තෝරන්න තියෙනවා. හරිද? ඒක පොඩ්ඩක් ටැබල් වුණා මටත්. හරිද? ගොඩක් අය ඊට පැටලෙන්නේ. අල්ලගෙන ඊට පස්සේ අපිට next එක දෙනවා. ඒකෙත් මේකෙත් වෙනස් නැති ටික. ඒකේ වෙනස් ටික තමයි තෝරන්න තියෙන්නේ. හරිද? එකිනෙකට ඒ කියන්නේ ගැලපෙන්නේ නැති ටික මෙතෙන්ට. මේ අලිය ටික දැන් මෙතෙන් ගැලපෙනවනේ බර්ගර් එකත් ගැලපෙනවා. ඔකෙන් ටාස්ක් තුන කරාම ඔයාලට පේනවා ඇති I am human ඒක select වෙනවා. දැන් මෙතන submit කියලා දෙන්න. මොකක් කර ඔයාලගේ මෙතන details එකක් වෙනවා. මෙතන reset දීලා ආයෙ මේවා කරලා මෙතන submit දුන්නාම result එක එනවා. අපි දැන් බලමු mobile එකෙන් කොහොමද කියලා. ඒත් කැමති web browser එක කරන්න on Chrome එකට යනවා. Chrome එකකින් ඔයාලගේ result කියලා select කරන්න. search bar එකේ ඊට මෙතන තියෙනවා exam.x www.donix.lk කියලා අන්න ඒකට තමයි යන්න ඕනේ. යට තියෙනවා fake ඒවා ඒවට යන්න එපා. ඒ ඔයාලගේ විස්තර ගන්න තියෙන එක මෙන්න මේක තමයි ඔරිජිනල් වෙබ්සයිට් එක ළම. මේක ඉතින් පහළටම යන්න. පහළම තියෙනවා මෙතන select exam. ඔයාලගේ exam එක මොකක්ද කියලා select කරන්න තියෙනවා. මේ ක්ලික් කරලා ඔයාලගේ exam එක select කරන්න. දෙකෙන් එකම දේ තමයි කරන්න දෙවෙන්න දන්නේ. ඉතින් ඔයාලා හොල් කියලා select කරන්න. අනිවාර්යෙන් හරියට select කරන්න නැත්නම් ඔයාලා A level result select කරලා වෙන එකක් select කරාම මේ exam result වෙන්නේ නැහැ. ඒක කල්පනායි මම කරන්න. ඊට පස්සේ ඔයාලා year එක මේ select කරන දැන් ඉතින් තියෙන තාම 25. මෙතන 20
හයි රිසල්ට් මේ වුණාම ටටේ රිසල්ට් 25 26 කියලා. එතකොට ඒක ටික් එක දාලා මේවා ගන්න හරිද? මම දාන්න ඊට පස්සේ මෙතන වල ඉන්ඩෙක්ස් නම්බර් දානවා. ඉන්ඩෙක්ස් නම්බර් එක දාන්නත් NIC එක දානවා. එතනින් තෝරලා NIC එක දාන්න. අර කලින් වගේම තමයි. හරිද? ඉතින් දැන් NIC එක දාන්න. බොරු එකක් දාලා බලමු. අර වගේම තමයි. හරිද? දැන් මෙතනින් ටික් එක දාන්න. මෙතන තමයි human කියලා දාන්න ඕන. හරිද? ඩෙස්ක්ටොප් එක වගේම තමයි. ස්ක්‍රීන් එක පොඩි වෙන එක විතරයි වෙනස තියෙන්නේ. ඒක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්නම ඉස්සරහට වඩන වීඩියෝ කොටක් දාන්න දිනවා. හරිද? මේකින්ද ටික වෙලාවකින් ඕක මෙයාලා අර වගේ ටාස්ක් එකක් අපිට හම්බ වෙනවා. ඔයාලා ඉන්ටෙන්සිටි ස්පීඩ් එක අනුව ඒක වෙනස් වෙයි. පොඩ ඉන්ටර්නෙට් ස්ලෝ මේ දවස්වල එකයි මේ පොඩ්ඩ වෙලා යන්නේ. එහෙම තමයි ඩාම් වෙනවා ඩූම් වෙනවා. මගට හොඳට ඒ කියන්නේ ඔයාලට එක්සෑම් රිසල්ට් ආවම බලන්න වෙන්නෙත් නෑ ළමයි. හරිද? ට්‍රැෆික් එක වැඩි වෙනවනේ. ඔයාලා සාමාන්‍යයෙන් එතකොට ගොඩක් වෙලා try කරන්න ඕන. හරිද? ඔයාලා මෙහෙම එන්නේ නැත්නම් මෙතන සබ්මිට් බටන් එක ක්ලික් කරන්න. ඕක අර වගේ ටාස්ක් එක කරලා දෙකම එකයි. හරි. දැන් ඔයාලට මම කියන්න ඊළඟට තියෙන ප්‍රශ්නේ ABC SW දෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒක දෙනවා 75 ලංකාවේ නීතියට අනුව. B එකෙන් 65, C කියන්නේ 55න් උඩ S කියන්නේ 35 වැඩි නැහැ. W උන 35 වැඩි කියන්නේ. එක්සෑම් මේ S එක බලන ප්‍රමාණය guys වෙනස් වෙනවා කාලෙන් කාලට. හරිද? මේ පාර සමහරට 20 ගණන් වලින් බලන්න පුළුවන්. ඉංග්‍රීසි මැත්ස් හරිද? අනිත් ඒවා නම් 35න් බලන්න පුළුවන්. ඒ විභාග දෙපාර්තමේන්තුව තමයි දන්නේ. ඒක තාම නිවුස් කරලා නැහැ. දැන් guys අපි තවත් අලුත් විඩියෝ හම්බෙමු. අදට ගෙන්න. bye bye.